සයිටිකා රෝගීන්ගේ ප්‍රධානම ගැටලුවක් තමයි මේ කොන්ද සහ මේ පාද දිගේ නිරන්තරයෙන් යන වේදනාව. ගොඩක් වෙලාවට සයිටිකා රෝගියෙක් පැමිණියාම විතරම කියන දෙයක් තමයි මගේ කොන්ද රිදෙනවා, ඒ වගේම කකුල රිදෙනවා කියලා. කකුල රිදෙනවා, කකුල දිගේ හරියක් මාක් යනවා, කිරියක් යනවා, මේක නතර වෙන්නේ නැහැ, දිගින් දිගටම තියෙනවා කියලා කියනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සයිටිකා ස්නායුව මෙහෙම තට්ටමාරා මේ කපාද දිගේ මෙහෙම පහළට ඇදී යනවා. ඉතින් මෙතනින් එන වේදනාව මේ පහළ දක්වාම යනවා. ඉතින් පාදවලට තෙල් ගාත ඇවීම සිදු කරන්න ඕනේ. එතකොට තමයි මේ රෝගියාට සහනයක් ලැබෙන්නේ. සයිටිකා රෝගියෙක්, ඒ කියන්නේ කොන්දේ සයිටිකා ස්නායු පීඩනයට පත් වෙච්ච ගැටීමට ලක්වෙච්ච රෝගියෙක් පැහැදිලිවම අපිට පේනවා මේ කොන්ද වටපිට උඩ මේ දෙවිදිහක් සමාන නැහැ. එක පැත්තක් උස් වෙලා තියෙන්නේ. මේ සයිටිකා රෝගියෙ ඇති වෙන ප්‍රශ්න තමයි මේ සයිටිකා ස්නායුව පහළට යෑමේදී ධනහිස් වලට පවා අපහසු ඇති වෙනවා. අපි රෝගියාගෙන් අහලා බලමු එයාට දැනෙන්නේ කොහොමද? මොකද්ද මේ ගැටලුව කියලා. අම්මගේ මේ කොන්දේ අමාරු කොච්චර කාලයක් තිබ්බද? 2029 අම්මට මේ කොන්දේ අමාරු තියෙනවනේ. හරි. කකුලයි තියෙනවා. ඉතින් කොන්දත් එක්ක මේ පැත්තෙමනේ කකුලත් අපහසුයිනේ. මම කකුලයි කකුල දකුණු පැත්තේ කොන්දයිනේ. හරි. ඊට පස්සේ කකුල ටික ටික නවන්නත් බැරිුණානේ. ගොඩක් දුරට තියෙන්නේ අපි ට්‍රීට්මන්ට් කරපු නිසානේ. නමුත් ඊට කලින් මේ දණහිස්ස පල්ලෙහාටවත් ගන්න බැරි තත්ත්වයක තිබුණේ නේද? දැන් ටික ටික දණහිස්ස පුළුවන්. සහ තවත් මේ රෝගයකට ගැටලුවක් තමයි නහරකට ගැහිමක් තියෙනවා. එතකොට සමහර රෝගීන්ට සයිටිකා රෝගයත් එක්ක නහරකට ගැහිම තියෙනවා. එතකොට ආතරයිටිස් තියෙනවා. එතකොට තත්ත්වය උග්‍ර වෙනවා. සයිටිකා රෝගී විතරක් නම් කොන්දේ අමාරුවන් සහ ඒ පාද දක්වා යන වේදනාව පමණයි තියෙන්නේ. හැබැයි සයිටිකා රෝගයත් එක්ක නහරත් ගැට ගැහිලා ආතරයිටිස් උත් තියෙනවා නම් රෝගියාට ඉතාම අපහසුයි. ඒ නිසා අපිට රෝගියෙක් ධනහිස් රිදෙනවා, කොන්ද රිදෙනවා කියපු පමණින්ම අපිට තේරුම් ගන්නට බැහැ. සහ අපිට තීරණයකට එන්න බැහැ මේ කොන්දේ අමාරුවක් පමණයි කියලා. ඒ රෝගයත් සමග තවත් බොහෝ හේතු එකට මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා නිසි වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍යයි ප්‍රතිකාරයෙන් නිසි ලෙස සුව වෙන්න. මුලදී අපි හොඳින් තෙල් ආලේප කරලා මෘදු සම්භාවනයක් කරා. මතක තියාගන්න විශේෂ කාරණාව තමයි සයිටිකා වගේ රෝගයකදී ඒ පේෂන්ට් ළම එහෙම නැත්නම් මේ රෝගීන්ව අපි ඉතා වේගයෙන් තදට ඒ තෙරපුමකට සම්භාවනයට ලක් කරන්නේ නැහැ. විශේෂයෙන් පිටට පහර දෙනේම තට්ටු කරනවා වගේ දේවල් කරන්නේ නැහැ. ඔස්ටියෝපොරොසිස් වගේ තත්ත්වෙකුත් තිබුණොත් එහෙම පොදවට වෙලා ආශ්‍රිතව ඒ ඊටාම හානිකරයි. ඊටාම මෘදුව, ඊටාම සෙමින් තමයි සියලුම ප්‍රතිකාර සිදු කරන්නට ඕනේ.